මුලින්ම තවාන දමන බිම අවට සුද්ධ කර සෙන්ටිමීටර් 20ක් 25ක් පමණ ගැඹුරට හොඳට බිම් පෙරලන්න. මෙය කීප විටක් කළ හැකි නම් හොඳයි. ඊට පස්සේ හොඳින් කැට පොඩි කරන්න. පාත්තියේ පළල මීටරයට වඩා වැඩි කරන්න එපා. එතකොට පාත්තියේ නඩත්තු කිරීම පහසුයි. පාත්තියේ පැති තරමක් ඇලයට සහ තදට සකස් කරගන්න ඕනේ. නැතිනම් තද වර්ෂාවට අයින් සේදිලා යන්න ඉඩ තියෙනවා. තවානි පස සාරවත් කරගන්න මීටර 1.3 පාත්තියකට හොඳට දිරපු ගොම පොහොර කූඩ 4ක් පමණ කලවම් කරගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕන ගොම පොහොර සියුම්ම සකස් කරගන්න. අපි හදාගන්න තවන් පාත්තිය සෙන්ටිමීටර් 15ක් පමණ උස්ව සකස් කරගන්න ඕන.